Hello cuties, welcome back to my YouTube channel. ඔන්න ආදාරං ආව වෙනස් වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාලව මොටිවේට් කරන්න පුළුවන් මොටිවේෂනල් වීඩියෝ එකක්. සමහරව අහලා ඇති විෂන් බුක් එක එහෙමත් නැත්නම් මචි බුක් එක කියලා දෙයක්. අද කතාව ඒක ගැන මම ඔයාලට හදන හැටි මුලින්ම කියලා දෙන්නම්. ඊට කලින් අපි යන් ඉන්ට්‍රෝ එකට. විශ්වාකර්ෂණ නීතිය එහෙමත් නැත්නම් law of attraction කියලා දෙයක්. මේකේ තියෙන පාඩයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඒ තමයි මැජික් බුක් එක එහෙමත් නැත්නම් සිහින පොත කියලා දෙයක්. මේකේ වෙන්නේ මේකයි. තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉලක්කයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ වර්ෂය තුල හෝ ඉදිරි වර්ෂ කිහිපය තුළ තමන්ගේ ජීවිතේට මොනවා හරි achievement එකක් තියෙනවා නම් ඒක තමන් විසින්ම තමන්ගේ යටිසිත මොටිවේට් කරන්න පුළුවන් සරල ක්‍රමයක් මේක. මේක හදන්න ඕන කරන අපිට පොඩි නෝට්බුක් එකක්. මම නම් ගත්තේ මේක. ඔයාලට පුළුවන් ලස්සන ස්ටිකර්ස් වගේ ගන්න. අපි යන් කොහොමද හදන්න කියලා බලන්න ඉස්සෙල්ලා. මම ගත්තේ මේ වගේ පොතක්. ඔයාලට පුළුවන් ඕන නෝට්බුක් එකක් ගන්න. ඊට අමතරව ස්ටිකර්ස්, කලර් පෙන්සිල්ස්, ප්‍රැඩික්නම් වගේ මම ගත්තා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ අතින් රූප ඇඳගෙන ලස්සන කලර් කරලා මේ පොතේ ඇඳලා ඩෙකරේට් කරගන්න. මට රූප අඳින්න බැරි නිසා තමයි මම ස්ටිකර්ස් ගත්තේ. ඔයාලට පුළුවන් නම් රූප අඳගන්න ගොඩක් හොඳයි. මේ මොටිවේෂනල් බුක් එකේ අපි දැන් පළවෙනි පේජ් එක හදන්න යන්. මම නම් හදාගත්තේ මෙන්න මේ විදියට. ඔය නම් කවර් පේජ් එක පොතටම ආපු එකක් ඕක. ඊට පස්සේ තමයි ෆස්ට් පේජ් එක එන්නේ. මේ වගේ ලස්සනට hello mother universe කියලා දාලා I am Trimati කියන තමන්ගේ නම මෙන්ෂන් කරලා bless my beautiful journey කියලා මම හදාගත්තා. ඒ කියන්නේ තමන් ගැන මොනවා හරි පොඩි විස්තරයක් කරලා ඔයාලට දාන්න පුළුවන්. මේ මං හදාගත්ත විදිය ඔයාලට මේ විදියටම ඕනේ නැහැ. ඔයාලා මොනවා හරි මේක බලලා අයිඩියා එකක් අරගෙන ඒ විදියට කරාම හරි. මේ මම මෙහෙමයි මේ ෆස්ට් පේජ් එක හදාගත්තේ. ඊට පස්සේ අපි සෙකන්ඩ් පේජ් එකට. මේ සෙකන්ඩ් පේජ් එකේ අපි මෙන්ෂන් කරන්න ඕනි අපේ මේන් ගෝල් එක. මේ වගේ I want to be කියලා දාලා හිතන්නකො මෙහෙම ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා හදාරන විෂයත් එක්ක ඔයා අනාගතේ කවුරු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ડોක්ටර් කෙනෙක් නම්, ඉංජිනේර් කෙනෙක් නම් මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නවා නම් ඒ ව්‍යාපාරේ ඕනෑ වෙන්න කැමතියි කියලා මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. හරිද? ඊට අමතරව මම මෙතන දාලා තියෙනවා මේ yes I can කියලා තමන්ට තමන්ව මොටිවේට් කරගන්න පුළුවන් affirmation එකක්. මම දැම්මේ මේක. ඔයාලට පුළුවන් ඔයාලට හිතන දේවල් මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පේජ් එකේ අපිට දාන්න පුළුවන් අපේ මේන් ගෝල් එකට අමතරව අපිට තියෙන වෙනත් achievements. ඒ කියන්නේ මේ ප්‍රධාන අරමුණට අමතරව අපිට තව මොනවා හරි ජීවිතයට ගන්න තියෙනවා නම් අන්න ඒව දාන්න පුළුවන්. මං කලින් කිව්වා වගේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට ඉස්සරහට තියෙන එක්සෑම් වගේක්. ඒ වගේ ඔයාට ඒක මෙන්ෂන් කරලා දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයා රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට රැකියාව මේ වගේ රැකියාවක් මට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම කියලා ඔයාට දාන්න පුළුවන්. ඒ වගේ achievements ඔයාට ඕන කරන දේවල් ටිකක් මෙතන පහළට මෙන්ෂන් කරලා තියන්න පුළුවන් ඔයාට. මෙතනදී භාෂාව වැදගත් නැහැ. ඔයාට පුළුවන් විදියට සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි කැමති භාෂාවකින් මේක ඔයාට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳන් ඔයාට මේක ඩේලි කන්ටිනියු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි.
ඔයාගේ මේන් ගෝල් එක හරි ඊට අමතරව ලියපු ගෝල්ස් ටික හරි තමන් දවසින් දවස පියවරක් තියෙනවා නම් මෙතන ඔයාට මෙන්ෂන් කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා මොනවා හරි රැකියාවකට අයදුම් කරා කියලා. අන්න ඒක මෙතන ලියන්න පුළුවන්. මම මේ රැකියාවට අයදුම් කරා. ඒ නිසා මට ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හරි ඔයාගේ මේ හීනවලට යන්න උදා කරන අයට ස්තුතිවන්ත වෙලා හරි මෙතන ලියන්න පුළුවන්. මේක මොටිවේෂනල් බුක් එකක්නේ. ඒ නිසා තමන්ට තමන්ව මොටිවේට් වෙන විදිහට තමයි මේක අපි කන්ටිනියු කරන් යන්න ඕන. මේ වගේ ලස්සන ස්ටිකර්ස් අලවලා මේක කරන්න පුළුවන්. තමන්ට ආස හිතෙන විදිහට මේක ඩේලි දිනපතා මේ කරන් යන්න. සමහර දවස්වලට මග ඇරෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. පුළුවන් නම් ඩේලි කන්ටිනියු කරන් යන්න උත්සාහ කරන්න. මේ මොටිවේෂනල් බුක් එක එහෙමත් නැත්නම් මැජික් බුක් එක මේක මං හදාගත්ත විදිය. ඔයාලට පුළුවන් තව වීඩියෝස් බලලා තව අයිඩියාස් අරගෙන මේක හදන්න පටන් ගන්න. එහෙනම් අද මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් මේක බලන ඔයාලා හැමෝටම ඔයාලගේ හිතේ තියෙන හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදට මං ගිහිල්ලා එන්නම්. මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පරිස්සමෙන් ඉන්න.